ගෙම්බි මීයා එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන මේ ගෙම්බි වැල් පොටක් අරගෙන මීයාගේ කකුලේ කොනක් බඳිනවා ඉතුරු කොන ගෙම්බි කකුලේ බැඳ ගන්න. දැන් කැලේ ඇතුලේ යනවා. ඇතම්ම ගානක් යනකොට ගෙම්බිට සද්දයක් ඇහෙනවා මේ කච කච ගාලා ගෙම්බෝ කෑ ගහන සද්ද. ගෙම්බෝ ඉන්නේ වතුරේද ගොඩේද? වතුරේ. එතකොට ගෙම්බිට දැන් කාලෙකින් වතුරට බහැලා නැහැ. ඇයි අර මීයා කකුල බැඳලානේ. මීයාත් එක්ක වතුරට බහින්න බෑ. මීයාට හුස්ම ගන්න බෑ. මීයා මැරෙනවා. එතකොට ගෙම්බිට අර සද්දය ඇහුණා වතුර පිරිච්ච පොකුණ දැක්. මීයා අමතක වුණා මොකද කරේ? පැන්න ගිහිල්ලා වතුරට. ගෙම්බි යට යනවා උඩ එනවා පීනනවා. හොඳට නානවා. මීයා මැරෙනකම්ම මොකද කරේ? ගෙම්බි නේව. ගෙම්බිට ගැලපෙන කසාදයක් කරගත්තා නම් අදටත් නානවා. මීයට ගැලපෙන කසාදයක් කරගත්තා නම් අදටත් මේ ලෝකේ නොගැලපෙන කොච්චර වැල්පොටෙන් බැඳලා තියෙනකොට ඇද යන්න ඇද මූකලන් අස්සනේ. එහේ අපි හාමුදුරනේ මේ වෙලාවේ ගෙදර බලාගෙන ඉන්න මේ යූත් එකට තරුණයන්ට කියන්න තියෙන්නේ ගෙම්බියෙක් මීයෙක් වෙන්න එපා.